Hello movie lovers, welcome back to SKD Movies. අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලා වැඩිපුරම බලන්න ආස හොරර් කැටගරියකට අයත් 2023 වර්ෂයට රිලීස් වුණ Knock at the Cabin movie එක. මේකට IMDb දර්ශකයේ 6.1ක අංකයක් ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව මූවි එකට යමු. මේ කතාව පටන් ගන්නෙම කැබින් එකක් පෙන්නනවා. එක පෙන්සිල්නියාවේ රූරල් ඒරියා එකක තියෙන්නේ. එතනදී එරික් සහ ඇන්ඩ්‍රූව පෙන්නනවා. ඒ දෙන්නට දෙන්න ගොඩක් ආදරය කරනවා. මෙයාලත් එක්ක වයස අවුරුදු 7ක ගෑනු ළමයෙක් ඉන්නවා. එයා මේ දෙන්න හදාගන්න ගත්ත දරුවෙක්. ඒ දරුවගේ නම වෙන්. එයාට මේ දෙන්නම ගොඩාක් ආදරය කරනවා. වෙන් ග්ලාස් එකකට පොඩි සත්තු කැලේ ඇතුලෙන් එකතු කරන ගමන් ඉන්නේ. එයාගේ ළඟට එක පිරිමි කෙනෙක් එනවා. එයාගේ නම ලියෝනාඩ්. ලියෝනාඩ් වෙන් එක කතා කරන ගමන් සැරින් සැරේ කැලේ පැත්ත බලනවා. එතකොටම කැලේ ඇතුලෙන් 3 දෙනෙක් එළියට එනවා. එයාලගේ අතේ අමුතු විදිහේ ආයුධ තියෙනවා. වෙන් එක දැකලා බය වෙනවා. එයා ඉක්මනට ගෙදර එනවා. එයා ඇවිත් එරික් සහ ඇන්ඩ්‍රූට හැමදේම කියනවා. ලියෝනාඩ් අනිත් 3 දෙනාත් එක්ක එයාලගේ දොර ගාවටම ඇවිත් ලියෝනාඩ් කියනවා දොර අරින්න කියලා. එරික් සහ ඇන්ඩ්‍රූ කියනවා දොර අරින්නේ නැහැ. ඔයාලා මෙතනින් යන්න කියලා. ලියෝනාඩ් කියනවා මට ගොඩාක් වැදගත් වැඩක් කතා කරගන්න තියෙනවා. එරික් සහ ඇන්ඩ්‍රූ ගාව ගන්න එකක් තියෙනවා. ඒත් ඒක කාර් එක ඇතුලේ තියෙන්නේ. එයා හෙල්ප්ලයින් එකට කෝල් කරනවා. ඒත් කවරේජ් නැතුව කෝල් එක ගන්න බැරි වෙනවා. එරික් සහ ඇන්ඩ්‍රූ දොර අරින්නේ නැති නිසා එළියේ ඉන්න අය එයාලගේ ආයුධ වලින් ගහලා ජනෙල් වලින් ඇතුළට එනවා. එරික් සහ ඇන්ඩ්‍රූ එයාලට පහර දෙනවා. පුදුමයට කාරණාවක් ඒ කිසි කෙනෙක් එයාලට පහර දෙන්නේ නැහැ. එකපාරටම එරික් බිමට වැටෙනවා. එයාගේ ඔළුව තුවාල වෙනවා. එයාලා 4 දෙනාගෙන් එක ගෑනු කෙනෙක් නර්ස් කෙනෙක්. එයා එරික්ට උදව් කරනවා. එරික්ට සිහිය එනකොට එයා දකිනවා එයයි ඇන්ඩ්‍රූවයි පුටුවක කැට ගහලා ඉන්නේ කියලා. එයාලගේ ළඟ එයාලා හදාගන්න ගත්ත පුංචි දරුවත් ඉන්නවා. ලියනාඩෝ කියනවා අපි ඔයාලට කරදරයක් කරන්න නෙමෙයි මෙහෙට ආවේ. ඉස්සරහට මේ ලෝකෙට ලොකු කරදරයක් වෙනවා. ඔයාලා 3 දෙනාගෙන් එක්කෙනෙක් ජීවිතේ පූජා කරොත් මේ ලෝකෙ විනාශ වෙන එක නතර කරගන්න පුළුවන්. නර්ස් කියනවා මම ගොඩක් දුරේ ඉඳන් ආවේ. මෙතනට එන්න හැමදේම මට විකුණන්න උනා. ලියෝනාඩ් කියනවා මම ගුරුවරයෙක්. ඒක මට බාර් එකකුත් තියෙනවා. අනිත් පුද්ගලයා කියනවා මම ගෑස් කම්පැනි එකක වැඩ කරන්නේ. කලින් මම ගොඩක් නරක කෙනෙක්. දැන් මම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අනිත් ගෑනු ළමයා කියනවා මම හොටෙල් එකක වැඩ කරන්නේ. එයා ගොඩක් රසට කෑම හදනවා. එයා කොක් කෙනෙක්. එරික් හිතන්නේ එයාගේ අම්මයි තාත්තයි තමා මේ 4 දෙනා එවන්නේ නැති කියලා. මොකද එයාලා කැමති නැහැ මේ දෙන්න එකට ඉන්නවට. මොකද එරික් සහ ඇන්ඩ්‍රූ කියන්නේ ගේ පුද්ගලයන්. එයාලා දෙන්න එකට ඉන්න තීරණය කරා. ඒක නිසා තමයි මෙයාලා පෙන්සිල්වේනියාවේ රූරල් ඒරියා එකකට ඇවිත් ජීවත් වෙන්නේ. ලියෝනාඩ් කියනවා අපි 4 දෙනාම එකම විෂන් එකක් දැක්කා. ඒකේ අපි දැක්කා ලෝකයම සම්පූර්ණයෙන් විනාශ වෙනවා. වසංගතයක් පැතිරෙනවා. අහසින් ගුවන් යානා බිමට වැටෙනවා. අඳුරෙන් ලෝකෙම අඳුර වෙනවා. අපිට මේ විනාශයෙන් බේරෙන්න නම් ඔයාලා 3 දෙනාගෙන් එක්කෙනෙක්ට ජීවිතේ පරිත්‍යාග කරන්න වෙනවා. ඒක ඔයාලා 3 දෙනාගෙන් කෙනෙක්ට කැමැත්තෙන්ම කරන්න වෙනවා. මොකද කවුරු හරි ඔයාලගෙන් කෙනෙක් මැරුවට ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. අපි 4 දෙනා එකිනෙකාට අඳුරන්නේ නැහැ. ඒත් 4 දෙනාම එකම විෂන් එක දැක්කේ. අපි දැක්ක ලෝකේ විනාශ වෙනවා. ඒ විෂන් එක නිසාම තමයි අපි 4 දෙනා හමු වුණේ. ලියෝනාඩ්ගේ කතාව ගැන මෙයාලට පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. ලියෝනාඩ් කියනවා මුලින්ම මුහුදේ ලොකු සුනාමියක් එනවා කියලා. ඒකෙන් ගොඩබිම යට වෙලා මිනිස්සු ගොඩක් මරණයට පත් වෙනවා කියලා. ඊට පස්සේ මේ ලෝකෙම ලොකු වසංගතයක් පැතිරෙනවා. ඊට පස්සේ මුළු ලෝකෙම අඳුර වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම මරණයට පත් වෙනවා. ඒත් ඒ හැමදේම උනාට පස්සෙත් ඔයාලා 3 දෙනා බේරෙනවා. ඔයාලා 3 දෙනා තමයි මේ ලෝකේ ඉතුරු වෙන අවසාන 3 දෙනා. ඒත් ඔයාලා 3 දෙනාගෙන් එක්කෙනෙක් අපේ කතාව අහලා එක්කෙනෙක් ජීවිතේ පරිත්‍යාග කරොත් මුළු ලෝකයම බේරගන්න පුළුවන්. එරික් ලියෝනාඩෝගේ කතාව පිළිගන්නේ නැහැ. ඒක නිසා යාළ මේ දෙයට අකමැති වෙනවා. ඊට පස්සේ මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් ගෑස් කම්පැනි එකක වැඩ කරපු කෙනා මෙයාලගේ ඉස්සරහා දන ගහලා එයාගේ ජීවිතේ නැති කර ගන්නවා. එයාගේ පිටිපස්සෙන් ලොකු එළියක් එන්න ගන්නවා. එයාලට තවම මේ ගැන විශ්වාසයක් නැහැ. එයාලා හැමෝම ගොඩක් බය වෙලා ඉන්නේ. ලියෝනාඩ් ටීවී එක ඔන් කරනවා. නිවුස් වලට පෙන්නනවා මුහුද කැළඹිලා ලොකු සුනාමියක් ඇවිත් කියලා. ඒකෙන් ගොඩක් අය මරණයට පත් වෙලා. ඇන්ඩ්‍රූ මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඒත් එරික්ට දැන් මෙයාලා කියන දේ පොඩ්ඩක් විශ්වාසයි. කතාව අතීතයට යනවා. එතන එරික් සහ ඇන්ඩ්‍රූ දෙන්නට ගොඩක් ආදරය කරනවා.
එයාලා හැමදාම එකට ඉන්න කැමැත්තෙන් ඉන්නේ. ඒත් එයාලගේ දෙමාපියෝ එයාලට විරුද්ධ වෙනවා. ටික දවසකට පස්සේ එයාලා තීරණය කරනවා එකට ජීවත් වෙන්න. ඊට පස්සේ එයාලා ගෑනු දරුවෙක් හදා ගන්නවා. එයාවත් එක්කගෙන පෙන්සිල්වේනියාවේ රූරල් ඒරියා එකක කැබින් එකක ජීවත් වෙන්න එනවා. කතාව ආයෙමත් වර්තමානයට එනවා. එතනදී නර්ස්ව පෙන්නනවා. එයා එරික්ගේ ඔළුවට පටියක් බදිනවා. නර්ස් එරික්ට කියනවා අපි 4 දෙනාම එක වගේ විෂන් එකක් දැක්කේ. ඒ විෂන් එකේදී අපි ඔයාලව දැක්කා. ඔයාලගේ පවුල දැක්කා. ඒක නිසා තමයි අපි හැමෝම ඔයාලව හොයාගෙන ආවේ. ඇන්ඩ්‍රුගේ දරුවා මේක ඇතුලින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් ලියෝනාඩ් එයාව අල්ල ගන්නවා. එයාව අරගෙන ගේ ඇතුළට එනකොට ඇන්ඩ්‍රු කියනවා ඔයාලත් එක්ක ඉඳපු ජීවිතේ නැති කරගත්ත කෙනාව මම අඳුරනවා. ටික කාලයකට කලින් එයා මාත් එක්ක බාර් එකේ රණ්ඩුවක් වුණා. ඒක නිසා එයා මගෙන් පරිගන්න තමයි මෙහෙට ආවේ. ලියෝනාඩ් කියනවා මම එයාව අඳුරන්නේ නැහැ. ඒත් අපි හැමෝටම කලින් එයා තමයි මේ සිදුවීම් ගැන අපිට කිව්වේ. ඊට පස්සේ අපිටත් ඒකේ විෂන් එක එන්න ගත්තා කියලා. එතන ඉන්න පොඩි දරුවා බෙන් එයා හොරෙන්ම ඇන්ඩ්‍රුගේ අතට පිහියක් දෙනවා. එතනට අනිත් ගෑන් ළමයාත් එනවා. ඒ ගෑන් ළමයා කියනවා දෙවෙනි විනාශය වෙන්න කාලය ඇවිත් තියෙන්නේ. මම ඒකේ විෂන් එක දැක්කා. මගේ දරුවෝත් මරණයටපත් වේවි. මට එයාලා බේර ගන්න ඕනේ. ඒකට ඔයාලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් මගේ කතාව තේරුම් අරගෙන ජීවිතේ නැති කරගන්න වෙනවා. එරික්වත් ඇන්ඩ්‍රුවත් මෙයාගේ කතාව ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ එයාලගේ අනිත් අය ඒ ගෑන් ළමයාව මරලා දානවා. එයාලා ටීවී ඔන් කරනවා. නිවුස් වලට පෙන්නනවා ලෝකේ හැමතැනම වෛරස් එකක් පැතිරිලා. ඒක ගොඩක් භයානක වෛරස් එකක්. ඒකෙන් ගොඩක් අය මරණයටපත් වෙලා. ඇන්ඩ්‍රු හිතනවා මේ හැම නිවුස් එකක්ම පරණ නිවුස් කියලා. ඒක නිසා තමයි මෙයාලා මේ හැමදේම දන්නේ. දැන් මේ වගේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එරික්ට මෙයාලා කියන දේ ගැන විශ්වාසයක් ඇති වෙනවා. එයා හිතනවා මේ 4 දෙනා ළඟ වෙනස් විදිහේ බලයක් තියෙනවා. ඒක නිසා තමයි පළවෙනියා මරණයටපත් වෙනකොට සුනාමියක් ආවේ. දෙවනි කෙනා මරණයටපත් වෙනකොට මුළු ලෝකෙම වෛරස් එකක් පැතිරුණා. එරික් මේ 4 දෙනා ගැන වෙනම ස්ටෝරි එකක් හිතින් මවා ගන්නවා. මෙයාලා 4 දෙනා කියන විදිහට එයාලා මෙහෙට ආවේ ලෝකය බේර ගන්න. 4 දෙනාගෙන් දැන් දෙන්නෙක්ම මරණයටපත් වෙලා ඉන්නේ. එතනදි වෙන් හයියෙන්ම කෑ ගහන්න ගන්නවා. හැමෝගෙම අවධානය වෙන්ගේ පැත්තට යනවා. ඒ වෙලාවේ එරික් සහ ඇන්ඩ්‍රු එයාලගේ අත්වල ලනු කපා ගන්නවා. එරික් එයාලට පහර දෙනවා. ඇන්ඩ්‍රු එළියට ගිහින් වාහනේ ගන්න එක අරගෙන ඇතුළට එනවා. ඇන්ඩ්‍රුට ID කාඩ් එකක් හමු වෙනවා. ඒක මරණයටපත් වෙච්ච කෙනාගේ. ටික කාලයකට කලින් ඇන්ඩ්‍රු එක්ක බාර් එකේ රණ්ඩු වුණු පුද්ගලයාගේ. ඒ පුද්ගලයා මේ හැමෝටම කියලා තියෙන බොරු නමක්. එයා ලියෝනාඩ්ට කියලා තියෙන බොරු නමක්. ඇන්ඩ්රු කියනවා එයා බොරුකාරෙක්. ඒක නිසානේ එයා ඔයාටත් අපිටත් බොරු නමක් කිව්වේ. එයා කියපු කතා ඔක්කොම බොරු. මොකද එයාට ඕන වෙලා තිබි මගෙන් පලි ගන්නයි. ලියෝනාඩ් එයාගේ කතා විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා අපි කියපු දේ තමයි ඇත්ත කියලා. එතකොටම නර්ස් දුවගෙන එයාලගේ පැත්තට එනවා. ඇන්ඩ්‍රුගේ අතින් එයාට වෙඩි වදිනවා. ඊට පස්සේ එයාත් මරණයටපත් වෙනවා. අවසානයේදී ලියෝනාඩ් විතරයි ඉතුරුනේ. එයා වොෂ්රූම් එකකට දාලා දොර වහනවා. ටික වෙලාවකට පස්සේ වොෂ්රූම් එකේ ග්ලාස් එකක් කුඩු වෙන සද්දයක් ඇහෙනවා. එයාලා හිතුවේ ලියෝනාඩ් එතනින් පැනලා යන්නේ නැති කියලා. ඇන්ඩ්‍රු වොෂ්රූම් එකේ දොර අරිනකොටම ලියෝනාඩ් ඒක ඇතුළේ ඉඳන් ඇන්ඩ්‍රුට පහර දීලා ගන් එක උදුරලා ගන්නවා. එතකොට ටීවී එකේ පෙන්නනවා ගොඩක් තැන්වල ප්ලේන් බිමට කඩාගෙන වැටෙනවා. එකෙන් ගොඩක් අය මරණයටපත් වෙලා. ටීවී එකේ නිවුස් කියන ගෑන් ළමයා කියන හැමදේම ඒ එක්කම ලියෝනාඩ්ත් කියනවා. මොකද ඒ නිවුස් එක ලියෝනාඩ් විෂන් එකෙන් දැකලා තියෙනවා. ඒත් ඇන්ඩ්‍රුට එයා කියන දේ විශ්වාස නැහැ. ඒත් එරික්ට එයා කියන දේ ගැන විශ්වාසයි. ඊට පස්සේ ලියෝනාඩ් එළියට යනවා. ගිහින් එයා යාගෙම බෙල්ල කපාගෙන ජීවිතය නැති කරගන්නවා. එයාත් එතනම මරණයටපත් වෙනවා. ඊට පස්සේ මුළු අහසම අඳුර වෙන්න ගන්නවා. ලියෝනාඩ් මැරෙන්න කලින් කිව්වා මම මැරුණට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් ලැබෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයාලගෙන් කෙනෙක් ජීවිතේ නැති කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඔක්කොම මරණයටපත් වෙනවා. දැන් මෙයාලට විශ්වාසයි මෙතනට ආපු 4 දෙනාම කියපු දේවල් ඇත්ත කියලා. මේ ලෝකෙ බේර ගන්න නම් මේ 3 දෙනාගෙන් එක්කෙනෙක්ට මැරෙන්නම වෙනවා. එරික් හිතනවා එයාගේ පවුල සහ මේ ලෝකෙ බේර ගන්න එයාට ජීවිතේ නැති කරගන්න වෙනවා. මොකද පළවෙනි කෙනා මැරෙනකොට එයා එළියක් දැක්කා. එයා ඒ එළිය දැක්කා ඇන්ඩ්‍රෝ සහ එයාගේ දුව ලොකු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ නැති වෙන්න ඕනේ එරික්ගේ. ඊට පස්සේ ඇන්ඩ්‍රු දුවත් අරගෙන කැබින් එකෙන් එළියට එනවා. ඊට පස්සේ කැබින් එක පුපුරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සහ සෝබාදහම ඔවුන්ගේ වචනේ පිළි අරගෙන තියෙනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රු සහ වෙන් පාර දෙකේ ඇවිදගෙන යනවා. එයාලට එතන වාහනයක් හමු වෙනවා. ඒ වාහනේ එයාලා ළඟට ආපු 4 දෙනාගේ. ඒ වාහනෙන් එයාගේ දුව එක්ක ටවුන් එකට යනවා. එයා නිවුස් වල දකිනවා සිදුවෙමින් තිබුණු සියලුම විනාශ දැන් නතර වෙලා කියලා. නිවුස් එක දැක්කම ඇන්ඩ්‍රුට සම්පූර්ණයෙන්ම විශ්වාසයි ඒ 4 දෙනාට දෙවියෝ විෂන් එකකින් පෙන්නුවේ මේ ලෝකේ බේර ගන්න කියලා. ඊට පස්සේ ඇන්ඩ්‍රුයාගේ දුවත් එක්කම වාහනෙන් යන්න යනවා. මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා.
වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. අපේ SKD Movies YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.